ඉතින් ඔහොම පොඩ්ඩක් නතර වෙන්න ඔයා හම්බෙන් හරි මේ වීඩියෝ එක දැක්කොත් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් බලන්න Ace of Wands, Queen of Wands. මේකෙන් කියන්නේ ඔයා මොනවා හරි දෙයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියද. විශ්වෙන් දැන් කියන ඔයාගේ ෆයර් එක එළියට දාන්න හොඳම වෙලාව දැන් තමයි. ඔයා ගොඩක් කාලෙක තිස්සේ ඉඳන් තිබ්බ ඔයාගේ අලුත් අයිඩියා එකක්, ඩ්‍රීම් එකක්, පැෂන් එකක් මොනවා හරි තිබ්බනම් Ace of Wands එකෙන් කියන්නේ ඒකට හොඳම ග්‍රීන් ලයිට් එක තමයි දැන්. මේක පටන් ගන්න හොඳම කාලේ දැන්. ඉතින් ඔයාට කියන්නේ මේක නිකන් පටන් ගන්න නෙවෙයි ඔයාම මේකට ලීඩර්ෂිප් එක දීලා Queen of Wands එකෙන් කියන්නේ ඔයාම මේක පටන් ගන්න පරක්කු කරන්න එපා. වෙන කාටවත් දීලා බලන් ඉන්න එපා. ඔයාම මේකට අයිඩියා එක ලීඩර්ෂිප් එක ඔයාම දීලා ඔයාම පටන් ගන්න කියලා. මේක ඉතින් තව කියන්නේ මේක ආධුනික ලෙවල් එකක් නෙවෙයි, ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. ඔයා කාලයක් තිස්සේ බලාගෙන හිටපු එකක්, හිතේ තියන් හිටපු එකක් පටන් ගන්නද නැද්ද කියලා. ඉතින් යුනිවර්ස් එකෙන් ඔයාට ස්ප්‍රෙක් එකයි ස්ටේජ් එකයි දෙකම දීලා තියෙනවා. ඉතින් ඔයා මේක පටන් ගන්න කියලා තමයි මේ ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව මොකක් හරි ඔයා දැන් පටන් ගන්න හිතාගෙන ඉතින් ඒක පටන් ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් හිතේ තියාගෙන හිටපු අයිඩියා එක ආර්ට් එක කොන්ෆිඩන්ස් එක දැන් එළියට දාන්න කාලේ හරි ලැජ්ජා වෙන්න එපා. ඔයාගේ පර්සනැලිටි එක තමයි මේකේ සීක්‍රට් වෙපන් එක. අනිත් අයගේ අප්‍රූවල් එක එනකන්, පර්මිෂන් එක එනකන් එහෙම බලන් ඉන්න එපා. Queen of Wands කියන්නේ එහෙම බලන් ඉන්න පර්මිෂන් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම මේ වීඩියෝ එක දැක්කොත් ඔයාට මේක ඇකියුරේට් වෙනවා. අනික මේ කාඩ් දෙකේම හොඳ ෆයර් එකක් තියෙනවා. හොඳ එනර්ජි එකක් තියෙනවා. මේ දෙකම එකතු වුනහම ඔයාගේ ඊගෝ එකයි ඉන්ෆිඩන්ස් එකයි එකතු වුනහම මේ ඉවසීම නැති කරගන්න එපා. ඉවසීමෙන් ඉන්න ඕනේ. ඊගෝ එක අඩු කරගන්න. ඉතින් බලන්න ඔයා මේ කාඩ් එකතු වුනහම බර්න් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඉවසීමෙන් ඔයාගේ වැඩ ටික කරගන්න. ඒක තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. ඔයා මොනවා හරි බලාගෙන හිටියනම් ඔයාට ඒක පටන් ගන්න කාලේ හරි. ඉතින් මේ රීඩින් එකෙන් මට දෙන්න තියෙන මෙසේජ් එක එපමණයි. ඉතින් මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අලුත් රීඩින් එකකින් නැවත හමු වෙමු.